මහත්මයා දායක මහත්මිය බවට පත්වෙමින් විහාරස්ථානයේ අලංකාර කිරීම සඳහා තමන් විශාල මුදලක් දායක සභාව වෙත යොමු කරමින් චෛත්‍ය රාජානන් වහන්සේ වටා වලාකුළු දැම්ම ඇත්පවුර නිර්මාණය කරමින් අලංකාර පන්සලක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ සතුටට පත් වෙනවා. විශාල පිරිසක් පන්සල හා එකමුතු වුණා. මා දැක්කා පෞගිය දිනවල ගමේ එකමුතුකම සමගිය සහයෝගය තාම අගය කරනවා. ශ්‍රමදාන කටයුතු වලදී එක ඉත්තක මල් වගේ එක රෑනක කුරුල්ල වගේ සිළු දෙනාම එකමුතු වෙමින් විහාරස්ථාන පරිසරය සුද්ධ පවිත්‍ර කළා. කිසිදු වාද ભેදයකින් තොරව කටයුතු කළා. මේ පින්කම එකමුතු කරගෙන පාර දෙපස මේ උපාසක අම්මලා වැඩි වශයෙන් උපාසක මහත්තුරුත් ඒ අතර හිටියා. වැඩි වශයෙන් උපාසක අම්මලා තමන්ගේ ගෙදර සිද්ධ කරන්නේ නැති ඒ කටයුතු පවා විහාරස්ථානයේ වෙනුවෙන් පන්සල වෙනුවෙන් සිද්ධ කළා. ඒ සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් විශේෂයෙන්ම දායක සභාවේ ලේකම් මහත්මයා මෙහිදී පුරෝගාමී වුණා. එතුමා විශ්‍රාමික ගුරු උපදේශකතුමා ඒකනායක මහත්මයා වගේම දායක සභාවේ බලවන්තම තනතුර මහණ්ඩාගාරික තනතුර දරන ඒ සමන් මහත්මයා ඒ මුතුබණ්ඩා මහත්මයා එම මැතිනිය ඒ දෙදෙනාගේ ආදරණීය පුතා සමන් මහත්මයා මේ කටයුතු වලදී පුරෝගාමීව කටයුතු සිද්ධ කළා. ඒ වගේම එකමුතු අවමංගල්‍ය ආධාර සමිතියේ සහාය ලැබුණා. කාන්තා සමිතියේ සහාය ලැබුණා. අනිකුත් ස්වේච්ඡා සමිති මේ හා සමග සහසම්බන්ධ වුණා. එකමුතුකම තුල මේ නිර්මාණයන් සිදු කිරීමට හැකියාව ලැබුණු බව විශේෂයෙන් මතක් කරනවා. දරුවන්ගේ නැනස පැවැත්ම සඳහා කටයුතු සිද්ධ කළා. මෙසේ මහත් මෙහෙවරක් සිද්ධ කරමින් ඉන් අනතුරුව 2025 වර්ෂයේ මේ ගමට මේ පොත්ගුල් විහාරස්ථානය ඒකාලෝක කරමින් ඒ දායකත්වයේ ලබා ගනිමින් අට්නපින්කමේ ප්‍රධාන දායක මහත්මයා දායක මහත්මිය බවට පත්වෙමින් විහාරස්ථානයේ අලංකාර කිරීම සඳහා තමන් විශාල මුදලක් දායක සභාව වෙත යොමු කරමින් චෛත්‍ය රාජානන් වහන්සේ වටා වලාකුළු දැම්ම ඇත්පවුර නිර්මාණය කරමින් අලංකාර පන්සලක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ සතුටට පත් වෙනවා.
විශාල පිරිසක් පන්සල හා එකමුතු වුණා. මා දැක්කා පෞගිය දිනවල ගමේ එකමුතුකම සමගිය සහයෝගය තාම අගය කරනවා. ශ්‍රමදාන කටයුතු වලදී එක ඉත්තක මල් වගේ එක රෑනක කුරුල්ල වගේ සිළු දෙනාම එකමුතු වෙමින් විහාරස්ථාන පරිසරය සුද්ධ පවිත්‍ර කළා. කිසිදු වාද භේදයකින් තොරව කටයුතු කළා. මේ පින්කම එකමුතු කරගෙන පාර දෙපස මේ උපාසක අම්මලා වැඩි වශයෙන් උපාසක මහත්තුරුත් ඒ අතර හිටියා. වැඩි වශයෙන් උපාසක අම්මලා තමන්ගේ ගෙදර සිද්ධ කරන්නේ නැති ඒ කටයුතු පවා විහාරස්ථානයේ වෙනුවෙන් පන්සල වෙනුවෙන් සිද්ධ කළා. ඒ සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරමින් විශේෂයෙන්ම දායක සභාවේ ලේකම් මහත්මයා මෙහිදී පුරෝගාමී වුණා. එතුමා විශ්‍රාමික ගුරු උපදේශකතුමා ඒකනායක මහත්මයා වගේම දායක සභාවේ බලවන්තම තනතුර බහන්ඩාගාරික තනතුර දරන ඒ සමන් මහත්මයා ඒ මුතුබණ්ඩා මහත්මයා එම මැතිනිය ඒ දෙදෙනාගේ ආදරණීය පුතා සමන් මහත්මයා මේ කටයුතු වලදී පුරෝගාමීව කටයුතු කළා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කතමේහි චහි කම්මාවරණතාය සමන්නාගතෝති කිලේසාවරණතාය සමන්නාගතෝති විපාකාවරණතාය සමන්නාගතෝති අස්සද්දෝච සමන්නාගතෝති අච්ඡන්දිකෝච සමන්නාගතෝති දුප්පඤ්ඤෝච සමන්නාගතෝති කුරුම්බෙනිය පෙතිගේ පිටියේ විහාරස්ථානය දීගල පොත්ගුල් විහාරය ගල්වල මුදුන බෝධිමළු මහා විහාරය යන විහාරත්‍රයාධිපති දුනුවිල රතනපාල මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රාජකීය පඬිත අවසරයි අපේ දීගල චන්දජෝති ලොකු හාමුදුරන් වහන්සේගෙන් එවාගේම දීගල පොත්ගුල් විහාරස්ථානයේ විහාරාධිකාරී අපේ ගෞරවනීය දීගම මංගල ස්වාමීන් වහන්සේ ප්‍රදාන විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාසී අපේ බර්ටි ජයරත්න මැතිතුමන් ෆ්ලොරිඩා ජයරත්න මැතිතුමිය ප්‍රදාන ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් කාරුණික පින්වතුනි 2025 වර්ෂයේ දීගල පොත්ගුල් විහාරස්ථානයේ ඒ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිද්ධ කරන ලබන උතුම් ධර්මානුශාසනාමය පින්කමටයි මේ සත්පුරුෂ පින්වත් හැමදෙනාම සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් මේ පින්කම් පිළිබඳව මේ මූලික අනුශාසනාව තුළ අනුශාසනා සිදු කළ අපි ගෞරවනීය දීගල චන්දයෝති ලොකුහාමුදුරන් වහන්සේ මේ පින්කම පිළිබඳව ප්‍රධාන දායකත්වයේ දරන අපි බර්ටි ජයරත්න මැතිතුමන් එම මැතිතුමිය ප්‍රදාන
පවුල් පින්වත් පිරිස පිළිබඳවත් ඒ දායක සභාව ඒ සතර පෙරුවේ දායක පින්වත් පිරිස පිළිබඳවත් කරුණු කාරණා මනාව සිහිපත් කරන්නට යෙදුණා. විශේෂයෙන් මෙවර මේ උතුම් පින්කම සඳහා මේ ධර්මානුශාසනාව සඳහා අපට විශේෂයෙන් ආරාධනා කරන්නට යෙදුනේ අපේ විශේෂයෙන්ම අපි දැනට වසර 10කටත් පෙරතදී හඳුනා ගන්නට යෙදුන අපි වැඩ සිටියේ එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ වැඩ ඉඳින්න කාලේ ඉඳලා අපට බොහෝමත්ම ලෙන්ගතුව කටයුතු කරන අපේ පියතුමන් හා සමීපව මෞතුමිය හා සමීපව කටයුතු කරන අපේ බර්ටි ජයරත්න මැතිතුමන් එම මැතිතුමිය තමා මේ වසරේ කඨින පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ. මේ පින්කමට දැන් බොහෝ කාලයකට කලින් අපට ආරාධනා කරන්නට යෙදුනා. නැවත එංගලන්තයට වඩින්න කලින් මේ අපේ මේ නිවසේ මේ වර්ෂයේ කඨින මහා පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ අපි. ඒ සඳහා සම්බන්ධ වෙන්න වැඩම කරන්න කියන ආරාධනාව සිදු කළා. අපේ හාමුදුරන් වහන්සේත් අපට දුරකථනයෙන් ආරාධනා කරමින් මේ පිළිබඳව මතක් කරන්නට යෙදුනා. මේ ආරාධනාව පිළිගෙන අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා මේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවයේ වෙනුවෙන් අප වැඩම කරන්නට යෙදුනා. අපේ බර්ටි ජයරත්න මහත්මයා නොන මහත්මිය ඒ සිදු කරනු ලැබූ කර්තව්‍යයන් පිළිබඳව ස්වකීය විහාරස්ථානයේ ඒ දියුණු අභිවෘද්ධිය වෙනුවෙන් විශාල ධනයක් වියදම් කරලා ඒ කටයුතු කරන්නට යෙදුන කියන කාරණාව අපේ හාමුදුරන් වහන්සේ බොහෝමත්ම හිතෛශීෂ භාවයෙන් සිහිපත් කරන්නට යෙදුනා. අපත් දැක්ක දුටුදා පටන් අපේ බර්ටි ජයරත්න මැතිතුමන් ඔන්න මහත්මිය පවුලේ දරුවන් හැමදෙනාම අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කළා වගේ එංගලන්තයේ ජීවත් වුණා. නිතර ලංකාව ගැන කැක්කුමෙන් හදවතින්ම කටයුතු කරන දෙපළක් පිරිසක්. විශේෂ වශයෙන් බොහෝ කාලයක ඉඳලා අපේ ලංකාවේ පාසල් වලට ඒ වගේම තමයි විශේෂයෙන් පිරිවෙන් සඳහා ඒ පොඩි හාමුදුරන් වහන්සේලාට පරිගණක දැනුම ලබා දෙන්නට පරිගණක ලබා දෙමින් උන්වහන්සේලාට අධ්‍යාපනය ලබන්නට පහසුකම් සපයා දෙමින් කටයුතු කරන සත්පුරුෂ පින්වත් පිරිසක් බොහෝ කාලයක ඉඳලා නොකඩවාම මේ කාරණාවන් සිද්ධ කරනවා. ඒ පිළිබඳව අපත් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරමින් මේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් කඨින චීවර පුණ්‍ය මහෝත්සවයේ වෙනුවෙන් තමයි මේ වටිනා පින්කම් මේ විදිහට සිදු කරන්නේ. පින්තුනි, කඨින පින්කමක් කියලා කියන්නේ අපේ ජීවිතයට බොහෝ සෙයින් ආනිසංස ශක්තියෙන් එකතු කරගන්නට පුළුවන් කමක් ලැබෙන වටිනා පින්කමක්. මේ පින්කමේ ආනිසංස ශක්තිය අපිට නාගිත ස්වාමීන් වහන්සේගේ ඒ චරිතාපදානය කියවුවාම විශේෂයෙන්ම දකින්නට පුළුවන් කමක් තියෙනවා. කල්ප 30කට ඒ දුගතියේ උපදින්නේ නැතුව දුගතිය ගැන අහන්නවත් නොලැබෙන වටිනා පින්කමක් තමයි කඨින චීවර පින්කම කියලා කියන්නේ. පින්කම් අතර වඩාත්ම ආනිසංසදායක පින්කම අපි අහලා තියෙනවානේ අටමහා කුසල් කියලා. ඒ අටමහා කුසල් ගණයට ගැනෙන පළවෙනි පින්කම තමයි කඨින චීවර පුණ්‍ය මහෝත්සවය. ඒ සඳහා මේ මනුස්ස ජීවිතයක් ලබාගත් අපි සම්බන්ධ වෙන්නට ඕනේ, සිද්ධ කරන්නට ඕනේ
ඒක අපේ ජීවිතයට බොහෝ සෙයින් උපකාරී වෙන කාරණාවක්. විශේෂ වශයෙන් මේ පින්කම් පිළිබඳව හිතන හැම මොහොතක් තුළම අපේ ජීවිතය අපිට සතුට වෙන්නට පුළුවන්කම තියෙනවා. අපි බර්ට් ජයරත්න මැතිතුමන්ට නොන මහත්මියට මේ පින්කම් පිළිබඳව හිතද්දී කල්පනා කරද්දී බොහෝ සෙයින් සතුටට පත්වන්නට පුළුවන්. ඒ වගේම තමයි ඒ සඳහා සම්බන්ධ වෙන උදව් උපකාර කරන මේ පින්වත් හැම දෙනාටම සතුට වෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපි අපේ ජීවිතේ ඊටමත් මානසංසදායී උතුම් පින්කමකට මේ විදිහට සම්බන්ධ වෙන්න කියලා. විහාරස්ථානයක වසරකට එක වතාවක් පමණක් සිද්ධ වන උතුම් පින්කමක් තමයි කඨින චීවර පින්කම කියලා කියන්නේ. Tamanට කොච්චර ධනෙ තිබුණත් තවත් කෙනෙක්ට මේ වගේ පින්කමක් මේ විහාරස්ථානයේ ආයෙ සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ කවුරු හරි කෙනෙක් චීවර අනිකුත් පූජාවන් බොහෝ සෙයින් පූජා කළත් යම් කිසි කෙනෙක් කඨින චීවරයක් පූජා කළොත් ඒ තුලින් ලබන පින ඉතාමත් බලවත් කියලා මේ පිළිබඳව මේ හැමෝටම හෙට දිනේ කරුණු කාරණා දැනගන්නට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා සම්බන්ධ වෙලා ඒ නිසා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් නැවත කරුණු සිහිපත් කරන්නේ නැහැ. ඒ පිළිබඳව හොඳට අවබෝධය දැනීම මේ පින්වත් හැම දිනාටම ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය සිදු කරන්නට. ධර්මය කියලා කියන්නේ නිවනට දොරටුවක්. නිවන් අවබෝධ කරගන්නට අපිට බොහෝ සෙයින් උපකාරී වන කාරණාවක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා බණ අහන්න අපිට සුසුසති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිට ධර්මය අහන්න කැමැත්තක් තියෙන්න ඕනේ. එහෙම අකමැත්තක් තියෙනවා නම් බණ අහන්න එන්නේ නැහැ. ඒ නිසා සුසුසති කියන කාරණාව. ඒ වගේම තමයි සෝතං ඕදහති. ඔබ ධර්මයට කන් යොමාගෙන ඉන්නට ඕනේ. බණ අහන්න කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ වගේම ධර්මයට කන් යොමාගෙන ඉන්නට ඕනේ. ඒ වගේම තමයි අදිඨානන්ති. අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. ඒ කුමක් නිසාද? අහන ධර්මයට අනුව කටයුතු කරනවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අත්තන් ගන්නාති. අවශ්‍ය දහම් කරුණු නැවත අපි මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් පිළිබඳව කල්පනා කරන්නට හිතන්නට අවශ්‍ය නැහැ. දැන් මේ වෙලාවේ අපි අපේ විහාරස්ථානයට සම්බන්ධ වුණේ ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට කියන හැඟීම සිත් තුළ ඇති කරගෙන අපි හැම කෙනෙක්ම කටයුතු කරන්නට ඕනේ. පින්තුනි, අපේ ලෝතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අපට දේශනාවේදී සිහිපත් කළා මේ ලෝකයේ තුල තියෙනවා දුර්ලභ වූ කාරණාවන් ගණනාවක්. ඒ අතර එක කාරණාවක් තමයි දුර්ලභංච manussත්තං. මේ ලෝකේ මිනිස්සු කියලා උප්පත්තිය ලැබීම දුර්ලභයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මිනිස්සු කියලා උප්පත්තිය ලබන එක දුර්ලභයිද? දුර්ලභයිද? හරියට බුදුහාඳුර උදාහරණයකින් පෙන්නවා කන කැස්බෑවෙක් විය සිදුරෙන් අහස දකිනවා වගේ. මෙතරම් අමාරු අපහසු කාරණාවක් කියන දේ. අපිට මේ වගේ මනුස්ස ජීවිතයක් ලැබුණේ පෙර භවයේ කළ පින් නිසාමයි. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ දුර්ලභංච manussත්තං. මේ ලෝකේ මිනිස්සු කියලා උප්පත්ති ලැබීම
දුර්ලභයි කියලා. දැන් උදාහරණයකුත් පෙන්වන්නේ නේ. කන කැස්බෑවෙක් වියස්දුරෙන් අහස දකින්න වගේ. ඒක පහසුද අපහසුද? ඈ දැන් කැස්බෑව කොහෙද ඉන්නේ? මහා මුහුදේ. වසර කීයකට පාරක්ද කැස්බෑවෙක් උඩට එනවා කියලා කියන්නේ? වසර 100කට වතාවක්. නේ? එතකොට අපි කණයි කියලා කියන්නේ මොකද්ද? ඈ කන කියලා කියන්නේ දැන් අපි කියනවානේ නේ අන්ධ කියලා කියනවා. කාටද ඒ අන්ධ කියලා කියන්නේ? ඈ ඇස් දෙකමද එකක්ද? දෙකම පේන්නේ නැත්නම් අපි කියනවා යාට අන්ධයි කියලා. කණයි කියලා කියන්නේ එහෙනම් මොකක්ද? එක ඇහැක් පේන කෙනාට අපි කණයි කියලා කියනවා. කන කැස්බෑවෙක් වියසිදුරෙන්. මොකද්ද මේ වියසිදුර කියලා කියන්නේ? ඈ දැන් මේ පැතිවලත් ගොවිතැන් කටයුතු කරනවා ඇතිනේ. ඔව්. ගොවිතැන් කටයුතු සඳහා අපි පාවිච්චි කරනවා වියගහක්. දැන් වියගහ කියන එක අපි හදන්නේ මොන වගේ දැවයකින්ද? හොඳ දැවයකින් නේ. වියගහක් පරම්පරා ගණනාවක් පාවිච්චි කරනවා. දැන් අපි අපේ ජීවිතේ සාමාන්‍යයෙන් දෙයක් අයින් කරන්නේ ඇයි? මොකක් හන්දද? අපි දේවල් අයින් කරනවානේ අපේ ජීවිතේනේ. ඇයි අයින් කරන්නේ? ඈ පාවිච්චියට ගන්න බැරි නම්. පාවිච්චි ගන්න පුළුවන් දේවල් අපි කවදාවත් අයින් කරනවද? අයින් කරන්නේ නැහැ. අර වේගහ කියන එකත් පරම්පරා ගානක් ගියාට පස්සේ අපි ඒක පැත්තකට දානවා. ඒ පැත්තකට දාපුවම ඒක මොහොතට නිකම්ම යනවද? එහෙම යන්නේ නැහැ නේ. ඒ වේගහ වතුර පාරකට වැටිලා ඇලක් දිගේ ගඟකට වැටිලා ගඟක් දිගේ තමයි මොහොතට යන්නේ. ඒක ලේසිද? ඇලක උනත් ගල් වල හිර වෙලා නේ ගඟක උනත් එහෙමයි. ඒ නිසා මේක දුර්ලභ වූ කාරණාවක්. ඒ අර වියගහ හරියටම එක ඇහැක් පේන කැස්බෑවා මොහොතේ උඩට එද්දී හරියට ඒ පේන ඇහැට වියගහේ සිදුර සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම සම්බන්ධ වුණොත් තමයි එයාට අහස දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතය හරියම දුර්ලභයි. නේ? මේ දුර්ලභ ජීවිතයක් තමයි ඔබ අපි හැම කෙනෙක්ම ලබාගෙන තියෙන්නේ. ඒ නිසා මේ ලබාගත් ජීවිතේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා හිස ගිනිගත්තු කුසේ ක්‍රියාත්මක වෙන්න කියලා. යම් විදිහකින් කල්පනා කරන්නකෝ ඔබේ හිසට ගින්නක් ඇති වෙනවා. මොකද කරන්නේ? අපි හරීම ඉක්මන් වෙනවා ඒ ගින්න නිවන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමන නවත්වන්න අපි මහන්සි ගන්න ඕනේ. දැන් මේ සංසාරේ උපදින එක සතුටක්ද දුකක්ද? ඈ කොච්චරනම් දුක් ගොඩක් විඳින්න තියෙනවද නේ? ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. ජරාපි දුක්ඛනේ, ලෙඩවීම දුක. ඒ වගේම අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් හා එකතු වෙන්න වෙනවනේ. ප්‍රියයන්ගෙන් වෙන වෙන්න සිද්ධ වෙනවා. මේ වගේ මේ ලෝකේ දුක් ගොඩක් අපට විඳින්න සිද්ධ වෙනවා. ඒ දුකින් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙන්නේ මෙන්න මේ මනුස්ස ජීවිතයක් ලබාගත් අපිට. මේ නිසා අපි කවුරුත් දන්නේ නැහැ ලබන ආත්මෙත් අපි මනුස්සයෝම වෙලා උපදීද කියලා. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සත්වයාට හරියට සතර අපාය තමන්ගේ මහා ගෙදර වගේලු නේ. දැන් මහා ගෙදර කියලා කියන්නේ මොකද්ද? අපි ඉන්න ගෙදර. අපි කොහේ ගියත් මහන්සි වෙන්නේ මොකටද? අපේ මහා ගෙදරට එන්න. දැන්
පන්සලේ බණ අහලා මේ කටයුතු ඉවරෙච්ච ගමන් බලන්නේ මොකක්ද? තමන්ගේ මහා ගෙදරට යන්න. එහෙනම් සත්වයාටත් සතර අපාය හරියට මහා ගෙදර වගේලු. මොනවද මේ සතර අපාය කියලා කිව්වේ? නරක, තිරිසන්, പ്രേත, අසුර. මිනිස්සු ඉපදලා මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් යන්නේ සතර අපායට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ කාරණාවන් අවබෝධ කරගෙන සසර ස්වභාවය හඳුනාගෙන අපි අපේ ජීවිත ගත කරන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවත් වෙන කාලේ අපි අපේ ජීවිත නිවැරදි ජීවිත බවට පත් කරගන්නමින් කටයුතු සිදු කරන්නට ඕනේ. ඒක අපේ ජීවිතයට ඉතාමත් ප්‍රයෝජනයක් වෙනවා. ඒ නිසා මේ ලබාගත් ජීවිතය තුළ අපි දක්ෂ වෙන්න ඕනේ මේ වගේ පින්කම් සිදු කරන්න. පින කියලා කියන්නේ අපි හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන වටිනා දෙයක්. එහෙනම් අපිට අපේ ජීවිතේ සතුටු වෙන්න පුළුවන්කම තියෙන දේවල් තියෙනවා නේ. පින්කමක් කරලා අපිට හිතද්දි කල්පනා කරද්දි අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකයි පින්කම් වල තියෙන වටිනාකම. එනිසා පින්කම් වලට අපි සම්බන්ධ වෙද්දී යහපත් වූ සිතුවිලි ඇති කරගෙන මේ පින්කම් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නගෙන ඒ තවත් අපේ ජීවිතේ යථාබෝධය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන නිසා යහපත් වූ සිතින් මේ පින්කම් වලට සම්බන්ධ වෙන්න ඕනේ. නිසා අපි අපේ ජීවිතයේ දුර්ලභ වූ කාරණාවන් ගණනාවක් සම්පූර්ණ කරගෙන තියෙන්නේ. එක කාරණාවක් තමයි මා මේ වෙලාවේ සිහිපත් කළේ. ඒක තමයි දුර්ලභංච මනුස්සත්තා. මේ ලෝකේ මිනිසෙකු වශයෙන් උප්පත්තිය ලබන එක හරිම දුර්ලභයි. ඒ වගේම තමයි ෂණ සම්පත් සම්පූර්ණත්වයට පත් වීම. නේ? දැන් අපි මේ ලෝකේ දැකලා තියෙනවානේ උපතින්ම කෙනෙක්ගේ ඇස් පේන්නේ නැහැ. සමහර කෙනෙක්ගේ කන් ඇහෙන්නේ නැහැ. ඇවිදලා කියලා යන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ ෂණ සම්පත්වල මදිභාවය. ඒ නිසා පෙර පින් කළ නිසා තමයි අපිට මේ සම්පත් ලැබුණේ. ඒ වගේම තමයි තව කාරණාවක් සද්ධම්මෝ පරම දුර්ලභෝ. ශ්‍රී සද්ධර්මයේ ලෝකයේ තුල පහළ වෙලා තියෙන අවදී එකක් උප්පත්තිය ලැබීම පරම දුර්ලභ වූ කාරණාවක්. දැන් අදම අපි කල්පනා කළොත් මේ ලෝකේ රටවල් තියෙනවානේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නවත් අපිට පුළුවන් කමක් නැහැ. සමහර විට ගාතාවක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි අහුවානේ අර කලින් බුදු පිළිම වහන්සේ නමක් තියාගත්ත කියලා කසපහර 100ක් කොහෙද දුන්නා. ඒ වගේ රටවල් මේ ලෝකේ නැද්ද? ඒ නිසා අපි මේ ලෝකේ හොඳ රටක ඉපදලා තියෙන්නේ. ඒ නිසා අපිට නිතරම ධර්මය අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි අපේ ජීවිතේට ප්‍රායෝගිකව හැම මොහොතකම ධර්මය අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕනේ. ගලපා ගන්නට ඕනේ. ඒ නිසානේ බුදුහාඳුර අපට දේශනා කළේ සුනාත, ධාරේත, චරාත ධම්මේ. සුනාත කියලා කිව්වා අහන්න. ධාරේත කියලා කිව්වා ධාරණය කරගන්න. මොකද්ද චරාත ධම්මේ? ඒ කියලා කියන්නේ ධර්මයට අනුව හැසිරෙන්න. අද හොඳට බණ අහනවා නේ? ධර්මය ගැන අවබෝධයකුත් තියෙනවා. හැබැයි මොකද්ද නැත්තේ? අපි බොහෝ දෙනෙක් ධර්මයට අනුව අපේ ජීවිතේ හසුරුවා ගන්නේ නැහැ. එහෙනම් කොච්චර බණ දැනගෙන හිටියත් ඇති ප්‍රයෝජනයක් තියනවද? ප්‍රයෝජනයක් නැහැ. ධර්මය අපේ ජීවිතේට ප්‍රායෝගිකව එකතු කරගන්න ඕනේ. හැම මොහොතකම. දැන් අපි දන්නවනේ මෛත්‍රී භාවනාව නේ. මෛත්‍රී භාවනාව මොකද කරන්නේ අපි? මොකද කරන්නේ? හැමෝටම මෙත් වඩනවා, මෛත්‍රී කරනවා. හැබැයි අපි ගමනක් යනවා. ගමනක් යද්දී හම්බ වෙනවා කවුද?
මම තරහා කෙනෙක්. මොකද කරන්නේ? ඈ මොකද කරන්නේ? එයාට මෛත්‍රී කරනවද? ඈ එහෙනම් මෛත්‍රී කරන්න පුළුවන් නම් අන්න හොඳයි. ධර්මයේ අපි අපේ ජීවිතයට එකතු කරගෙන. හැබැයි සාමාන්‍ය ස්වභාවය තමයි අපි ඒ වගේ දේවල් ඒ විදිහට කරන්නේ. ඔන්න හිතින් හරි බැන යනවා නේ. මූණට කියන්න බැරි නම්. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි අපි ධර්මය අපේ ජීවිතයට අපි හැම මොහොතකම ප්‍රායෝගිකව එකතු කරගන්න ඕනේ. ඒකයි ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ. පින්වතුනි අද මේ ධර්මානුශාසනාව තුළදී මම මේ පින්වත් පිරිසට දේශනා කරන්නට යෙදුනා ගාථා පාඨයක්. මේ ගාථා පාඨය අයිති වෙන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාත පාළියේ තියෙන ආවරණ සූත්‍රය. දැන් ධර්මානුශාසනාව අවසන් වෙලා අහලා බලනවා බණ අහපුවා මතකද කියලා. නේ? දැන් බුදුහාමුදුරුවෝ අද අපිට ධර්මයේ බණ අහන පිරිස කොටස් කීයකට වෙන් කළාද? කොටස් 3කට එක් අවස්ථාවක පෙන්වනවා. දැන් අපේ විහාරස්ථානයේ හාමුදුරුවෝ වහන්සේ සිහිපත් කළා වගේ විශාල පිරිසක් ධර්මශාලාවේ ඉන්නවා, එළියේ ඉන්නවා. මේ ඉන්න පිරිස බුදුහාමුදුරුවෝ කොටස් 3කට පෙන්වනවා. උච්චංග පඤ්ඤ, අවකුජ්ජ පඤ්ඤ, පුතු පඤ්ඤ කියලා. පළවෙනි කොටස තමයි උච්චංග පඤ්ඤ කියලා කියන්නේ. ඒ කෙනාගේ ස්වභාවය ධර්මයේ දේශනාවන ස්ථානයට එනවා. දැන් හැමෝම හොඳට තැම්පත් වෙලා නේ? හොඳට තැම්පත් වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. හැබැයි දේශනා කරන ධර්මය යා හිතට ගන්නෙ නැහැ. අහන්නේ නැහැ. අන්න ඒ කෙනාගේ ස්වභාවය දැන් ඉඳගෙන ඉන්න හැමෝම ගාව බ්ලොක්වේ මොනවා හරි තියෙනවා. තියෙද්දි ඒ ගැන අපිට අවධානයක් නැත්තම් මොකද වෙන්නේ? බණ ඉවරෙද්දී අපි නැගිටිනවා. නැගිටිද්දි අන්න ඒ දෙවිමට වැටෙනවා. අන්න පළවෙනි කෙනා අහන බණ ධර්මශාලාවෙම හලලා යන කෙනා. උච්චංග පඤ්ඤ. දෙවෙනි කෙනා තමයි අවකුජ්ජ පඤ්ඤ. මේ පුද්ගලයාගේ ස්වභාවය ධර්මයේ දේශනාවන තැනට එනවා පෙර පරිදිමයි. හිත යොමු කරන්නේ බාහිරට. එළිය මොකද වෙන්නේ? ගෙදර මොකද වෙන්නේ? මේ වගේ දේවල්. හරියට ඒ කෙනාගේ ස්වභාවය බුදුහාඳුරෝ පෙන්නනවා. කලයක් අනිත් පැත්තට හරවලා අපි වතුර දානවා. මොකද වෙන්නේ? වතුර බින්දක්වත් කලයට ඇතුල් වෙන්නේ නැහැ. ආන්නේ වගේ යාගේ හිතට ධර්මය යන්නේ නැහැ. තුන්වෙනි කෙනා පුතු පඤ්ඤ පුද්ගලයා. මේ කෙනාගේ ස්වභාවය ධර්මයේ දේශනාවල ධර්මශාලාවට එනවා. මනාව තැම්පත් වෙලා ඉතාමත් හොඳින් ධර්ම ශ්‍රවණය සිදු කරනවා. හරියට හරි පැත්තකට හලවපු කරේකට අපි වතුර දාද්දි ඒ කලේ පිරීලා ඉතිරිලා යනවා. ආන්නේ වගේ ධර්මයේ නැමැති ජලය සිත නැමැති වාජනයට එකතු කරගන්න කෙනා. නිසා අදින් පස්සේ නම් අපි බණ අහන්න ඕනේ කොයි විදිහට කොයි පුද්ගලයෙක් වෙලාද? තුන්වෙනි පුද්ගලයා බවට පත් වෙලා. නිසා බුදුරජාණන් වහන්සේ අපට ඒ විදිහට ධර්ම ශ්‍රවණය සිදු කරන පිළිස පෙන්වලා දුන්නා. නිසා මේ වෙලාවේ මේ ධර්මානුශාසන අවසානයේදී අපි අහලා බලනවා අහපු බණ මතකද කියලා. දැන් මේ සූත්‍රය මොකේද තියෙන්නේ? අංගුත්තර නිකාය. චක්ක නිපාත පාළි. ඒ කියලා කියන්නේ කරුණු 6ක් තියෙන පොතේ තියෙන ආවරණ සූත්‍රය. ආවරණ කියලා කියන්නේ මොකද්ද? නිරාවරණය කරනවා කියලා කියන්නේ. දැන් අද මේ පන්සලේ සමරු පළකයක්
නිරාවරණය කළානේ. ඔව්. සමුණු පරකය නිරාවරණය කළා. කියලා කියන්නේ හැමෝටම බලන්න පුළුවන් වෙන්න සකස් කළා. ආවරණය කරනවා කියලා කියන්නේ වැහිලා තියෙනවා. වහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චහි වික්කවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු සම්මත්තං කතමේහි චහි. අපි කොච්චර බණ ඇහුවත් සද්ධර්මයේ ශ්‍රවණය කළත් කොච්චර පින්කම් කළත් කුසල් දහම් වැඩුවා අපිට අපේ නිවන වැහිලා යන කරුණු 6ක් බුදුහාඳුරෝ මේ සූත්‍රයේ දේශනා කළා. නිවන් මාර්ගයේ ධර්ම මාර්ගයේ වැහිලා යන කාරණා 6ක් බුදුහාඳුරෝ අපිට මේ සූත්‍රයේ දේශනා කළා. පළවෙනි කාරණාව තමයි කම්මා වරණතාය. ඒ කියන්නේ කර්මයෙන් වැහිලා යනවා. කර්මය කියලා කියන්නේ මොකද්ද? අපි කර්මය කියලා කියන්නේ මොකද්ද? කර්මය කියලා කියන්නේ කරන ක්‍රියාවනේ. ඔව් කර්මය කියලා කියන්නේ ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ අපට කර්මය කියලා මොකද්ද දේශනා කළේ? චේතනාහං වික්කවේ කම්මං වදාමි. චේතනාහං සිතවිල්ල තමයි කර්මයක් බවට පත් වෙන්නේ. චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසාවා. කර්ම කියලා කියද්දී අපි කුසල වෙන්නත් පුළුවන් අකුසල වෙන්නත් පුළුවන් නේ. පින් වෙන්නත් පුළුවන් පව් වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ චේතනාහ සිතට එන සිතුවිල්ල තමයි කර්මයක් බවට පත් වෙන්නේ. දැන් මේ පින්කම පිළිබඳව අපි කල්පනා කළොත් නේ මේ වර්ෂේ කටින පින්කමේ දායකත්වය දරන්න ඕනේ කියන කාරණාව මුලින්ම හිතට ආවේ නේ. හිතට ආවේ. හිතට ඇවිල්ලා පවුලේ අයත් එක්ක ගැන කතා කරලා මේ දවස්වල ඒ කර්මය සිදු කරන්න පුළුවන්කම ලැබුණා. ක්‍රියාව. ඒක කුසලයි. ඒකේ අනිත් පැත්ත අකුසලයක් එහෙමයි. නේ? අපේ හිතට එනවා හැමෝටම වෙන සිතුවිල්ලක් නේ තරහව කියන එක. නේ? තරහව කියන අකුසල සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ල ආපුවම දෙයක් කියපු දෙයක් වෙන්න පුළුවන්. නේ? කලින් කරපු දෙයක් ගැන වෙන්න පුළුවන්. ඔන්න ඇවිල්ලා ඒ ගැන හිතලා අපි හිතින් ඒ ගැන හිතනවා. ඊට පස්සේ වචනෙන් අපිත් වචනෙන් කියනවා. ඊට පස්සේ ක්‍රියාවෙන් අපි කරනවා. අහුවෙච්ච එකකින් ගහන්න හරියනවා. අන්න ඒක. දැන් කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කරන කර්මවල දායාදය ලැබෙන්නේ කාටද? තමන්ටමයි. කල්යාණං වා ඒක යහපත් නම් පින් නම් ඒ වගේම පාපකං වා ඒක පව් නම් තස්ස දායාදෝ භවිස්සාමිති. ඒ අනුව තමයි අපිට විපාකය ලැබෙන්නේ. දැන් කර්මය ගැන කතා කරද්දී අපි අහලා තියෙනවා මොනවද? ආනන්තරීය පාප කර්ම. කීයක් තියෙනවද? ආනන්තරීය පාප කර්ම 5යිනේ. එකක් තමයි මව මැරීම. ඊට පස්සේ පියා මැරීම. ඊට පස්සේ රහතුන් මැරීම. බුදුන් ගැඟේ ලේසලවීම. සංඝ වේදය. මෙන්න මේ ආනන්තරීය පාප කර්ම කවුරු හරි කරලා තියෙනවා නම් එයාට ධර්ම මාර්ගය වැහිලා යනවා. ඔන්න පළවෙනි එක. කර්මයෙන් එක නා වැහිලා යනවා. ඒකට හොඳම උදාහරණය තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න සමය තුල හිටියා බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාගේ පුතා කවුද? අජාසත්ත මහරජතුමා. මේ අජාතසත්ත රජතුමාට වුණා බිම්බිසාර රජුරන්ගේ රාජ්‍යකම ගන්න.
ඒ ඇයි නරක අසුර නිසා නේ. රජකම ගැන කල්පනා කරලා පියතුමාගෙන් රජකම ඉල්ලුවා. කොච්චර කුසල් දහම් වැඩුවා මොන හේතුවකට මට ධර්ම මාර්ගේ වැහිලා යන්නේ කියලා හොඳට හිතලා කල්පනා කරලා පුළුවන්කමක් තියනවා. මේ මොන කාරණාවක් නිසාද? මට ප්‍රඥාව අඩු නිසාද? ශ්‍රද්ධාව මදි නිසාද? ඒ වගේම කැමැත්ත මදි නිසාද? විපාක වලින් වැහිලා ගිහිල්ලාද? කෙලෙස් වලින් මාව වැහිලා ගිහිල්ලාද? කර්මයෙන් මාව ආවරණය වෙලාද කියලා අපිට හොඳට හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හිතලා ඒ වැහිලා යන මාර්ගයන් මොනවද කියලා අවබෝධ කරගෙන කල්පනා කරලා දැනගෙන ඒ වැහිලා යන මාර්ගයන් විවෘත කරගන්න අපි හැමෝම මේ ලබාගත් මනුස්ස ජීවිතේ මහන්සි ගන්නට ඕනේ. ඒ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව අපේ ජීවිතයට බොහෝ සෙයින් උපකාරී වෙනවා. එහෙනම් දැන් මේ වෙලාවේ ධර්මානුශාසනාව අවසන් කරනවා. අද දීගල පොත්ගුල් විහාරස්ථානයේ ඒ වාර්ෂික කඨින චීවර පුණ්‍ය මහෝත්සවය නිමිති කරගෙන මේ සන්ධ්‍යාවේ මේ ධර්මානුශාසනාව සබ්බ දානං ධම්ම දානං දිනාති වෙන ආකාරයට සියලු දානයන් අතර වඩාත් මානසංසදායි ධර්ම දානමය පින්කම මේ විදිහට සිදු කරන්නට යෙදෙන විශේෂයෙන් මෙවර පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන අපේ හිතවත් කල්යාණ මිත්‍ර බර්ටි ජයරත්න මැතිතුමන්, ෆ්ලොරිඩා ජයරත්න මැතිතුමිය ඇතුළු පවුල්වල පින්වත් හැම දෙනාම විහාරස්ථානයේ සතර පෙරුවේ දායක පින්වත් හැම දෙනාම විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර ගණනාවකට මත්තේ අපවත් වී වදාළ මේ විහාරස්ථානයන් ගොඩනගලා මේ පින්වත් පිරිසට මෙවැනි ආගමික වතාවක් සිදු කරන්නට තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න මේ විහාරස්ථානයන් ගොඩනගලා කටයුතු කළා. අපවත් වී වදාළ දීගල ශ්‍රී සොමන ජෝති නායක හඳුරන් වහන්සේ පාතදුම්බර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන දායකත්වයේ දරන බර්ටි ජයරත්න මැතිතුමන්, ෆ්ලොරිඩා ජයරත්න මැතිතුමිය ඇතුළු නමින් නැසීගේ සහලේ සියලුම ඥාතීන් සම්බන්ධ වෙන පින්වත් හැම දෙනා නමින් නැසීගේ සියලුම ඥාතීන් විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නමින් මේ ගෙහිම් පින් බලාපොරොත්තු වන ඥාතීන් වෙත්නම් ඒ හැම දෙනාමත් අපි මේ වෙලාව තුළ සිහිපත් කරමු. මේ ඥාතීන් පින් බලාපොරොත්තු වන ආත්ම භවයන් තුළ වෙත්නම් මේ පින් ලබා ගන්නත්වා සසර ගමන දුකක නම් ඒ දුක නත් දේවා සැපේක නම් ඒ සැපේ තව තවත් වඩා වර්ධනය කරගනිත්වා කෙලවර උතුම් වූ නිවනින්මත් සැනසීම සලසා ගනිත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ඒ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රදාන සියලුම ස්වාමීන් වහන්සේලා සිහිපත් කරමින් අපවත් වී වදාළ සියලුම ඥාතීන් සිහිපත් කරමින් අපි මේ විදිහට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ වගේම මේ සිද්ධ කරගත් උතුම් පුණ්‍ය ශක්තිය අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන මේ පින්වත් හැමදෙනාටම ආශිර්වාදය ආරක්ෂාව සලසන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පින් කැමැති ඉෂ්ඨකාමී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරලා දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ට මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ අල්ම බල්ම පිහිට ආශිර්වාදය රැකවරණය මේ හැමදෙනාටම තුමේවා. දෙවියන්ට උතුම් වූ නිවනින්මත් සනසීම සලසා ගනිත්වා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු ඇති කරගෙන අපි හැමදෙනාම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසන ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. මේ වගේ වටිනා පින්කම් සිද්ධ කරගන්නට ඔබට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙමින් කටයුතු කරන කුරුන්දෙනිය පෙතිගේ ගිහිපිටිය විහාරස්ථානය දීගල පොත්ගුල් විහාරය ගල්වල මුදුන බෝධිමළු මහා විහාරය යන විහාරත්‍රාධිපති දුනුවිල රතනපාල මහා විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ රාජකීය පඬිත දීගල චන්දජෝති ලොකුහාමුදුරන් වහන්සේටත් ඒ වගේම මෙම විහාරස්ථානයේ විහාරාධිකාරී ගෞරවනීය දීගල මංගල ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ වෙලාවේ අපි ආශිර්වාද සිදු කරනවා. උන්වහන්සේලා නිසා තමයි මේ අයට මේ වගේ වටිනා පින්කම් මේ විහාරස්ථානයේ කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගන්මින් කටයුතු කරන්න ශක්තිය වාසනාව සැලසුනේ. නිසා උන්වහන්සේලාට මේ තුන් සිදු කරගත්තා පුණ්‍ය ශක්තිය ආශිර්වාදයේ තුල කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය නිරන්තරයෙන්ම සැලසේවා. ආගමික ජාතනික සේවාවන් තවදුරටත් සිදු කරන්න උන්වහන්සේලාටත් මේ තුන් පින්කම ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද සිදු කරමු. ඒ වගේම තමයි විශේෂයෙන් මේ වස් කාලය තුල මේ උතුම් පින්කමේ දායකත්වයෙන් දරන අපේ මේට ජයරත්න මැතිතුමන්, පොලිලා ජයරත්න මැතිතුමිය ඇතුළු පවුලේ දරුවන් ඇතුළු පින්වත් හැමදිනාටම මේ වස් කාල සීමාව තුළ මේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වලට පින්කම් වලට සම්බන්ධ වෙමින් කටයුතු කළ පින්වත් ලොකු කුඩා හැමදිනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. දෛනික ජීවිතය තුළ කරන කියන රැකී ආරක්ෂාදී සියලුම යහපත් වූ කටයුතු ඉතාමත්ම සාර්ථකව සිදු කරගන්නට නිදුක්ක නිරෝගී කටයුතු කරන්න මේ හැමෝටම මේ පින්කම් ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් ජීවිතයට ඇති වෙලා තියෙන ලෙඩ දුක් බාධා අපලුපද්‍රව මෙත්තම් සියල්ලක්ම දුරුමුදුරු වේවා. රත්නත්‍රේ පිහිට ආශිර්වාදයේ තුල සෙත සාන්තිය අභිවෘද්ධිය හැම දිනාටම සැලසේවා. විශේෂයෙන් සම්බන්ධ වෙන පුංචි දරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද සිදු කරමු. දරුවන්ටත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. දරුවනුත් කරන අධ්‍යයන කටයුතු තාමත් සාර්ථකව සිදු කරගන්නට සුබදායක අනාගතයක් ඇති කරගන්නට දරුවන්ටත් මේ පින්කම ආශිර්වාදයක්ම වේවා. අවසාන වශයෙන් ඔබ අප හැම කෙනෙක්ම බලාපොරොත්තු වන ප්‍රාර්ථනා කරන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වීසනසී පෙරනවාදාල ඒ තුන්තරා බෝධි එක්තරා බෝධියකට පැමිණලා තුන්වෝ නිවලින්මත් සනසේව සලසා ගන්නටත් මේ තුන් ධර්මානුශාසනාමය පින්කම නිවන් පිණසම ඔබ අප හැම කෙනෙක්ටම හේතු වාසනාම වෙන පින්කමක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා